ආයුබෝවන් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා YouTube නාලිකාවට අදත් ඉතින් ලංකාවේ මාසයක් ගෙවුණා දැනුමේම නෑ අද මම ඩුබායි වලට ආවා ඉතින් ආයේ ආපු ගමන බල්ලෙමු ඉස්සෙල්ලා ඉතින් යාළුවනේ මං මගේ පවුල කට්ටියට සමුදේලා මල්ලිත් එක්ක ආවා එයාපෝට් එකට මේ ඔයාලා දකින්නේ අපි අපේ ටීවී වෙලාවේ මල්ලි මාව දාලා ගියා ඉතින් එහෙම මෙතන බස් වල මාව ඉතින් මෙතනින් ආපු කෙනෙක් දන්නවා මෙතනින් ඇතුළටදී කොච්චර වේදනාවක් තියෙනවද කියලා විශේෂයෙන්ම දරුවෝ ඉන්න කට්ටිය ඉතින් මට මේ ළමයිට දැක්කම මගේ දරුවෝ තුන්දෙනා මතක් වුණා ඉතින් මේ වෙලාවේ ආදරේ මතක් කරනවා මගේ ළමයි තුන්දෙනායි අම්මයි තාත්තයි මගේ නෝනවයි මල්ලිවයි ඉතින් කොහොම හරි හිතා දාගෙන දෙවෙනි පාට මම ඉතින් මගේ ගමන පටන් ගත්තා ඉතින් මෙහෙම තමයි පටන් ගත්තේ අපේ හීන වලට යන්න ඕනේ ඉතින් කොහොම හරි හිත දැඩි කරගෙන ඉතින් මම චෙක් ඉන් එකට ගියා දැන් ඊට පස්සේ එතන ගියාට ගියේ මම ටිකට් එක ගන්න කවුන්ටරේට මගේ කවුන්ටරේ තිබ්බේ අන්තිම කොනේ ෆිට් එකකින් තමයි මම මේ පාර යන්න තෝරගත්තේ ඉතින් ටිකට් එකක් ගත්තා මම ඉතින් එතන හිටපු එකනකින් අහගත්තා මේ මට වින්ඩෝ සීට් එකක් ඕනේ කියලා මම ඉතින් යාට කියලා දාගත්තා එක ඊට පස්සේ මම ඉතින් එහෙම දිගටම කොරිඩෝ යන්න තියෙනවා ඊට පස්සේ ඊට පස්සේ මම ලිෆ්ට් එක හම්බනවා ඉතින් ලිෆ්ට් එක උඩට යන්න තියෙන්නේ ඊළඟට යාළුවෝ ඉන්නේ මේ වගේ પાස්පෝර්ට් එක චෙක් කරන තැනට ඊට පස්සේ එතන චෙක් ඉන් ඔක්කොම කරගෙන ක්ලියරන්ස් කරගත්තට පස්සේ මේ වගේ හෝල් එකකට එනවා මෙතන තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔක්කොම කැම කන තැන් පොඩි රෙදි කඩ එම හැමතරම බලා ගත්තා ඊට පස්සේ මේ වගේ පුටු පේලියක් තියෙනවා මේ view එක බලන්න පුළුවන් ඔයාලට ඉන්න ගමන් අපේ ෆ්ලයිට් එකට යන්න වෙලා වෙනකම් මෙතන හිටියා අපිට ඊට පස්සේ එතනින් එහාට මං හිටියා ඒ හෝල් එක දිගේ කෙලින්ම ගියා මොකද මේ දැන් ළඟයි මේ පේනවනේ මගේ ප්ලේන් එකට ගොඩ වෙන්න ළඟයි දැන් වෙලාව ඒකෙන්ද මම එතන ගේට් එක ගාවට යන්න පිටත් වුණා මේ තියෙන්නේ මේ හෝල් එකේ තමයි ගේට් ටික ඔක්කොම තියෙන්නේ දිගට ඉවාලට පළවෙනිම පේන්නේ කහ පාට අයිනේ බෝඩ් එක එතන තමයි මගේ ගේට් එක තිබ්බේ අනිත් ඒවා නම් කෙලින්ම මේ ප්ලේන් එකටම නගින්න තියෙන්නේ ඊට පස්සේ එතනින් ඇතුළට ගිහිල්ලා පල්ලට ගියාට පස්සේ අපේව චෙක් කරනවා අපේ බෑගේජ් කොහොම සපත්තු එහෙම කරලා ඔක්කොම මේ වගේ මේ මැෂින් එකට දාලා බලන්න පේනවනේ එහෙම චෙක් කරාට පස්සේ ක්ලියරන්ස් කරගෙන ටිකට් එක චෙක් කරලා මත ඉඳන් ඉන්න තියෙන්නේ බස් එක යනකම් with my head again. You had your heart set on me, but these feels they come and go, and they come so easily. හරි යාළුවනේ ඔන්න ඉතින් ෆ්ලයිට් එක ගාවට ආවා මේ තියෙන්නේ මම යන ෆ්ලයිට් එක ෆිට් එකේ ඉතින් මේ වගේ බස් එකෙන් තමයි මේක ළඟට මේගොල්ලෝ අරන් යන්නේ අපිව
හරි ප්ලේන් එකට දැන් ගොඩ වුණා. දැන් තියෙන ඊළඟ ප්‍රශ්න තමයි මගේ සීට් එක හොයාගන්න. ඉතින් මේ තියෙන්නේ 28 ඉරක් A. දැන් ඔය 28 කියන පේලියට මං යන්න ඕනේ හොයාගෙන. ඔයාලා යද්දි පේන උඩින් ගාලා තියෙනවා මේ අංක ටික ගාලා. ලේසි හොයාගන්න. මේ තියෙන්නේ 28 වෙනි පේලිය. 28 වෙනි පේලියේ A කියන සීට් එක තමයි මගේ. Good evening. Ladies and gentlemen, this is the senior cabin crew member Irosh Galagedara. Micronational domestic flight from Colombo to Dubai, a person one. In accordance with Sri Lankan civil aviation regulations, we shall not demonstrate use of your safety equipments, particularly this aircraft. It is in best interest to pay complete attention. ඔබ ආසනපතිය සවි කිරීමට එක් පසක කලවර ඇති ලෝහමය තලය අනෙක් පසේ ඇති ගාන්ටුව තුලට ඇතුළු කරන්න. ආසනපතිය ඔබේ බඳ වටා තිබිය යුතුය. ආසනපතිය ගැලවීමට ගාන්ටුවේ උඩ කොටස ඉහළට ඔසවන්න. මෙසේ කිරීමේදී යම් අපහසුතාවයක් ඇති වුවහොත් ඒ බව පහත සැලකරන්න. To fasten your seat belt, insert the metal fitted on one strap into the buckle and බෙදන ආකාරයට පැලඳ පටි තද කරගන්න. ගුවන් යානයෙන් පිටත් වෙත්ම දෙපස ඇති රතු කොටස් පහළට ඇදීමෙන් ඔබේ කබායට හුලන් පුරවා ගත හැකිය. ඒක ක්‍රියාත්මක නොවුවොත් මේව රබර් නල් දෙක තුලට පිඹීමෙන් එයට පහසුවෙන් හුලන් පුරවා ගත හැකිය. ඉතින් ඒ වගේ අපිට පොඩි උපදෙස් එකක් දුන්නා මේගොල්ලෝ හදිස්සිය අවස්ථාව වැඩ කරන්න ඕන දේවල්. ඒ වගේ විස්තර ටිකක් ඔයගොල්ලෝ ඩෙමොන්ස්ට්‍රේෂන් කාඩ් දෙනවා දෙනවා. හරි. ඒක වුණාට පස්සේ යානෙ පිටත් වෙන්න පටන් ගත්තා. දැන් ඉතින් ලංකාවේ පිටත් වෙන්න යන්නේ අපි. බලන්න ගාලනේ උඩින් බලනකොට ලංකාව තියෙන ලස්සන අපේ රට ලස්සන රටක්. ඉතින් මෙහෙම දකින්න රැඩිය මේක ගොඩක් දැනෙන්නේ ආපහු පිටරට ගෙන ලංකාවට එද්දී යානේ පාත් කරනකොට ලංකාවේ කොළපාට ගස් ලංකාවේ චූටි චූටි ගෙවල් මේවා දකිද්දි ඇත්තටම ඇඟේ හිරිකඩු පිපුණා මගේ. ඒක දන්නවා මම රටේ එක්කෙනෙක් අනිවාර්යයෙන්. ඉතින් ලංකාවට සමුදේලා මම මගේ ගමන පටන් ගත්තා. ඇතින් පේනවා ඉර බැහැගෙන යන ලස්සන. ඉතින් ඒ ලස්සන බල බල ඉතින් බඩගින්නකුත් ආවා. ඉතින් මං කාට් එක ආවා එකකින් කැමරා ටිකක් සල්ලි දීලා අරගෙන හොඳ නින්දක් දැම්මා. නින්දක් දාලා ටිකින් ක්‍රූ එකෙන් ඇනවුස්මන්ට් එකක් දුන්නා ඩුබායි වලට ඇවිල්ලා කියලා. ඉතින් මෙතනින් එහාට ඔයාලට පේන්නේ ඩුබායි උඩ ඉඳන් පේන විදිය. හරි දැන් බාන්න යන්නේ ලෑන්ඩ් කරන්න යන්නේ ප්ලේන් එක.
සීට් බෙල්ට් දාගන්න කියලා අර ඇනවුස්මන්ට් එක දුන්නා. ඉතින් ටික ටික ඩුබායි වලට ලං වෙද්දී උඩින් ඉඳන් පල්ලට ලස්සනට පේනවා ඈත සම්පූර්ණයෙන් තනිතලාවනේ තියෙන්නේ මේ කඳු එහෙම මොකුත් නැහැ වැඩිය. ඉතින් ලයිට් දාලා ලස්සනට මේ වගේ තමයි පේන්නේ රැට ඩුබායි. Stranded in the open, dried out tears of sorrow, lacking all emotion, staring down the barrel, waiting for कमरे में घुसता जैसे हाथी टेबल बैठा तो फिर गांधी करते मोटा 4 शो का होते दंगे चलती लाठी हमने हार से सीखा और सीखों से जीत बना दी सोना था हराम तभी तो किस्मत हो रही चांदी चांदी है मीन एक दिन रहता दिल्ली दूजे दिन में बैठा बाली पंगा चीते से तो समझो रास्ता बिल्ली काटे काली है कैन सी थ्रू ऑल ऑफ देम ये रैपर सबके सब है जाली जब जब पैरी मांगे पैर तब तब पैरी मांगे पानी यू नो Now arrived at Dubai International Airport. The local time is 35 minutes past 7 p.m. in the evening. The temperature is 31 degrees Celsius. Please remain seated until the aircraft comes to a complete stop and the seatbelt sign been switched off. मैं आया टिका खड़ा जमा हिला सकता नहीं है कोई हम हराम करके नींदे इनकी मनमानी से सो यार माने लेनी और जमीन දැන් ඔයාලට පේන්නේ එයාක්‍රාෆ්ට් එකෙන් බහින්න අර පාලමන වගේ ටනල් එක ලං කරන විදිය. දැන් අපි පිටත් වුණා එළියට. මා සතුටකුත් තිබ්බා. ඉතින් ආපහු මගේ හීන වලට යන්න තියෙන එක මාර්ගෙ ඉතින් මේ වගේ කොහොම හරි දුක් විඳලා සල්ලි ටිකක් හොයාගන්න එක. මේ ගැන හිතද්දි පොඩ්ඩක් හිත හදා ගන්න පුළුවන් වුණා. ඒත් ඉතින් ගෙදර කට්ටිය මතක් වෙද්දී සෑහෙන දුකක් තිබ්බා හිතයට. ඒ දුකත් දරාගෙන ඉතින් මං ඉස්සරහට ගියා. ඉතින් යාළුවනේ ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන් එතන ටනල් එක දිගේ එළියට ආවට පස්සේ මේ වගේ පොඩි ට්‍රැම්ප් එකක් හම්බ වෙනවා. මේ ට්‍රැම්ප් එක නැගලා තමයි අපි ඊළඟ ස්ටේෂන් එකට යන්න ඕනේ. ඒ කියන්නේ එතනින් තමයි අපි ඔය ක්ලියරන්ස් කරන්න අපේ බෑගේජ් ගන්නයි තියෙන්නේ.
ඉතින් තව ඉස්සරහට ගියාම හම්බුණා මේ වගේ ස්මාර්ට් ගේට් එක. මේක මේ ඩුබායි වල අලුතෙන් මම හිතන්නේ පටන් ගන්න තියෙන්නේ. මේකට අපිම ගිහිල්ලා අපේ පාස්පෝර්ට් එක චෙක් කරගන්න තියෙන්නේ. ඊට එතනින් එහාට ගියාට පස්සේ එතන වෙනම කවුන්ටර් එකක් තිබ්බා. ඒකෙන් අපිව ක්ලියරන්ස් කරලා මේ වගේ ඊළඟට එන්නේ බෑගේජ් එක ගන්න අපේ. මේ වගේ පේලියට එනවා. ඉතින් තමන්ගේ එක බලලා ගන්න තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි ඉතින් එළියට එන්නේ එක්සිට් එක. ඉතින් මෙතනින් එළියට එන කෙනෙක් දන්නවා ඉතින් මෙතන හැංගීම. ඉතින් මෙතනින් එහාට ඉතින් කාර්යබහුල ජීවිතයක් තියෙන අපිට හැම වෙලේම වැඩ කරොත් සල්ලි. කම්බලේ නැතුව අපි වැඩ කරන්න ඕනේ ඇවිල්ලා. ඊළඟට ගියාම මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඉතින් මගේ කාඩ් එක කීයක් තියෙනවද කියලා මට මතක නැහැ. ඉතින් ඒක චෙක් කරගෙන මම මේ වගේ පන්ච් ඉන් කරලා ඇතුළු වුණා මෙට්‍රෝ ස්ටේෂන් එකට. මේ තියෙන යන්න තියෙන පාර ඔය ටර්මිනල් 1 එකේ ඉඳන් මම යන්න ඕනේ මේ ලයිෆ් ෆාමසි කියන ඒ පැත්තට තියෙන දඩුවක් කියන ස්ටේෂන් එක තියෙන එතන තමයි. මේ සෑහෙන දුරක් යන්න තියෙනවා පැයක විතර දුරක්. ඉතින් වන්න මගේ ට්‍රේන් එක ආවා. එන යාළුවනේ අදට වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න. මම ඩුබායි වලට ආවා. ඒ කියන්නේ ඔයාලට ඉස්සරහට සුපිරි බයික් එකක් බලා ගන්න පුළුවන්. එන බයික් එකේ ගිහින් දකින්න කොල්ලන් ගිහින් ඉක්මනටම සබෑ වේවා. ආයිබෝවන්.